ෆිසික්ස් වලට වැඩ කරපු හැටි කියන්න ඕන. මමද සාමාන්‍යයෙන් ඉතින් මේසේ තමයි ගොඩක්ම වැඩ කරේ. පුටුවක් එහෙම තියාගෙන කාමරේ තමයි ගොඩක් වැඩ කරන්නේ. සාලිත් සමහරක් වැඩ කරා. අනිත් විෂයන් වල වැඩ කරනවා වගේම තමයි ඉතින්. පොත් ටික එහෙම මේසෙට තියනවා. මම පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ලියනවා. ඒ ටිකම තමයි කරේ. විශේෂයක් නැහැ. මේ උඹලගේ අකුරු මාර කැතයි. නෑ කමන්න අකුරු කැතනකොට කමන්න ගාන හදලා දාන්න. ඒක වටනවා අකුරු කැතයි වගේ නෙමෙයි. ඔය දිනදා වැඩි දිනදා කරා. උපකාරක පන්ති වල සහභාගී වුණා. ක්‍රීඩා කටයුතු එහෙම කරා. චෙස් ඇද්දා ඉස්කෝලේ. ඒක නේ කියන්නේ. මාසෙන් ඒතන දාන්නේ කොහොමද? මාසෙන් නෙවෙයි අර යන්නේ සතියෙන් ඒතනක් දාන විදිය. සතිය යනු සිහියයි. සිහියෙන් අවුරුදු දෙකමාරක් අතර වැඩ කරාම පුළුවන් කියලා තියෙනවා. හරි මේ නෑ මම ෆිසික්ස් වල වැඩ කරපු දේ කියන්නම් වෙලාව ගන්න. ඔය ළඟදී මොකක් හරි එක පන්තියකට නම් කිව්වා. ඉතින් මොකුත් විශේෂයක් නම් ඇත්තටම නෑ. ගණන් එහෙම ඇදුවා ගොඩක්. නෑ ඒ කියන්නේ ෆිසික්ස් සබ්ජෙක්ට් එකේ තියෙන මම ඔයාලට කිව්වේ නැද දන්නේ නෑ. දැන් කෙමිස්ට්‍රි වලයි ෆිසික්ස් වලයි වෙනස මේකයි. කෙමිස්ට්‍රි වල තියෙන්නේ ගොඩක් අර නිකන් මේක නිකන් මොකක් හරි ජලාශයක් කියලා හිතුවොත් කෙමිස්ට්‍රි නිකන් මේ වගේ ජලාශයක්. ගැඹුර අඩුයි. හැබැයි පැතිරලා තියෙන ප්‍රමාණය වැඩි. ෆිසික්ස් ගත්තොත් මේ වගේ ජලාශයක්. පරාසය අඩුයි ගැඹුර වැඩි. ඒතර අර එක පොඩි තියරිය විවිධ මට්ටම් වලට යන්න පුළුවන්. ඒක තමයි තියෙන වෙනස මේ කෙමිස්ට්‍රි වල සාමාන්‍යයෙන් අර එක කොටසක අපි ගණනදු කරන්න ඕන සීමාව සාමාන්‍යයෙන් අඩුයි. ෆිසික්ස් වල එක කොටසක අපි ගණනදු කරන්න ඕන සීමාවට වඩා. අරකේ පළල වැඩි ගැඹුර අඩුයි. මේකේ පළල අඩුයි. يعني විෂය පරාසය අපි ඉගෙන ගන්න සිද්ධාන්ත පරාසය සීමිතයි. කෙමිස්ට්‍රි වල තරම් මතක තියාගන්න ඔළුවේ තියාගන්න එහෙම දේවල් නැහැ නේ. හැබැයි මේ පරාසය ඇතුළට අපිට විවිධ ආකෘති වල ගණන් වලට යන්න තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට අපි අර මේ කෙමිස්ට්‍රි වල මොකක් හරි කොටසක් යටතේ අපි ප්‍රශ්න කරනවට වඩා ෆිසික්ස් වල ඒ කොටස යටතේ ප්‍රශ්න කරන්න ඕන. අර මොනවා හරි පාස් පේපර්ස් වෙන්න පුළුවන්. ඔය බහුවර්ණ එක එක දාස් ගණන් කීක තියෙනනේ පොත්. ආන්ගේ එක එක වෙන්න පුළුවන්. මොකක් හරි විදිහකට පන්ති වල දෙන එක එක වෙන්න පුළුවන්. ඒ මොනවා හරි විදිහකට නිකන් වැඩිපුර ප්‍රශ්න කරන එක ෆිසික්ස් වලට අදාළයි. ඒ කියන්නේ අර කෙමිස්ට්‍රි වල යම් දෙයක් පුළුවන් වෙනවා තරම් ඉක්මනට ෆිසික්ස් වල යම් දෙයක් පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක එන්නේ නැහැ. අර ඒ වැඩි ප්‍රමාණයක් විවිධ ආකෘති වල MCQ වනම් හද ඒ මොකක් හරි තියරි එකක් වටේට හිතන්න පුළුවන් ඔක්කොම අහුවෙන්න ඕන. සහ ඔය ෆිසික්ස් වල සමහරක් ඒවා තියෙනනේ දැන්. එක ගානකට එක තියරි එකකින් හදනවා. ඒ වගේම ගානකට ඒ විදිහට හදුවම වෙන විදිහකට හදන්න වෙනවා. අර ඒව එහෙම මුල් කාලේ හෙන්න පැටලිලි සාගතනේ. ඒ වලට ටික යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා. අර අතන අපිට කලින් පෙන්නලා නැති දේවල් ඒ වගේ තව ගණන් හදනකොට වෙනවා. ඒවා සාමාන්‍ය එක ළමයෙකුට දෙන්නකොට නෙමෙයි හැම ළමයටම තියෙන තත්ත්වය ඒවා තමයි. අපි උනත් වැඩ කරද්දී අර හිතා ගන්න බෑ මේ අපිට හිතනවා ඉතින් මේ විදිහට මේ තියරියෙන් මේක හදන්න පුළුවන් නේ කියලා. ඒකෙන් ඇදුවම එන්නේ නැහැ උත්තරේ. ඒකට වෙන තියරියක්. හිතා ගන්න බෑ ඇයි ඉතින් අර ගාන මේ තියරියෙන් හදන්න පුළුවන් වෙන්නත් මේ ගාන මේ තියරියෙන් හදන්න බැරි වෙන්නත් හේතුව කියලා. පස්සේ කාලෙකින් සමහරකට තේරෙනවා ඒකයි මේ කියලා. එතකොට සමහරකට අර වෙලාවේ මල පැනලා ජීවිතේ කලකිරලා ඔක්කොම වෙලා. හරි. ඒතර මේ ඒ වගේ තියෙන මේ ෆිසික්ස් වල හැටි ඒකට වැඩිපුර ගණන් හදන එකෙන් ඒක මේවා වෙනවා. වැඩිපුර ගණන් හදන එක තමයි ඉතින් ෆිසික්ස් වලට කොහොමද තියෙන මේවා එක. සහ ඔය ක්ලාසස් වල හදන ගණන් මිස් කරන්නේ නැතුව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පන්ති වල ඔය ටියුට් එකක් අරගෙන මෙහෙන් දෙනකොට ඒ වල මේ ඒ ඕන කරන ගණන් ටික මොන හරි ගණන් සෙට් එකක් තියෙනවනේ පන්ති වල ගණන් වලට අදාළව. ඒකවා මේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගුරුවරයෙක් එහෙම ගණන් සෙට් එකක් ටියුට් එකට ආදර්ශ සෙට් එකක් දානකොට හැම මොඩල් එකම වගේ කලවම් වෙන්න තමයි දාන්නේ. එතකොට මේ අර ඒ වගේ ටියුට් වලට අදාළ වෙන ගණන් එකක්වත්ම මිස් කරන්නේ නැතුව වැඩේ වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට මම මේක ෆිසික්ස් වල කෙමිස්ට්‍රි වල ඔක්කොගෙම කරා මම ඕගොල්ලන්ට මේක කියන්නත් ඇති මම රැපිඩ් රිවිෂන් ළමයින්ට මේ බොහොම ළඟකදීත් කිව්වා මේ කතන්දරේ. ඒකම තමයි ඇත්තට මේක අර පන්තියේදී ඔය හදන්න දෙන ගණන් වලින් දැන් පන්තියේ මේ වගේ යම් ගණන් ප්‍රමාණයක් දෙනවා. ඕගොල්ලන්ට උත්සාහ කරන්න වෙලාව දෙනවා. ඊට පස්සේ මම ආයෙක කියලා දෙනවා. ඒ වගේ ෆිසික්ස් වලත් ඔක වෙනවනේ. පන්තියේදී දෙන ගණනක් තනියෙන් හදා ගන්න පුළුවන් වුණා නම් මම මේක ඉලක්කම කැපෙන්නම් වගේ හරියක් දානවා. තනියෙන් ඒ වෙලාවෙ මට හදා ගන්න බැරි වෙලා කීයක් දිනම් මම තේරුම් ගත්තා ඉලක්කම කැපෙන්නේ නැති වෙන්න පැත්තකින් හරියක් දානවා. ඒ වගේ ඉතින් හෝම්වර්ක් විදිහට ඉතුරු කරොත් ඉතින් එහෙම ඒකට මොකක්වත් හරියක්වත් නැහැ. පුළුවන් වුණොත් තනියෙන් පුළුවන් වුණොත් එහෙම තනියෙන් බැරුව කිව්වට පස්සේ තේරුම් ගත්තොත් වෙනවා. ඊළඟට කරනවා ගෙදර ගිහිල්ලා ඉදා හවස අනිවාර්යෙන් ඒ අර මම මේවා ටික හැබැයි එකක්වත් මිස් කරන්න නෑ අකණ්ඩ නෑ කන්සිස්ටන්ට්. ඒ කියන්නේ එක දවසක්වත් මම මේක නොකරපු දවසක් කෙමිස්ට්‍රි පන්තිවල ෆිසික්ස් පන්තිවල තිබුණේ නෑ. පන්ති කර ප්‍රශ්න වලින් තනියෙන් කරන්න බැරි වෙන ප්‍රශ්න එකක් අනිවාර්යෙන් තියෙනවනේ දෙන වෙලාව තුන. ඒ ප්‍රශ්න එක අනිවාර්යෙන් එදා ගෙදරදී ආයෙ උත්සාහ කරනවාමයි. තනියෙන් කරන්න පුළුවන් වෙනවා ආයෙ කරන්නේ නැහැ. බැරි වෙනවා ටික ආයෙ දා උත්සාහ කරනවාමයි. එතකොට සමහරක් ඒවා එතකොට තනියෙන් කරගන්න පුළුවන් වෙනවා. සමහරක් ඒවා ඒත් බෑ. ඒවට එතකොට ඒත් ඉලක්කම කැපෙන්න හරිය දාන්න නැතුව පැත්තකින් හරියක් දාන්න. සතිය මැද දවසක් තියාගෙන තියෙනවා හෝම්වර්ක් ටික කරන්න. මොනවා හරි හෝම්වර්ක් විදිහට ඉතුරු නැට්ටයක් කරන්න සතිය මැද දවසක් තියාගෙන තියෙනවා. ඊළඟ සතියේ පන්තිර කල්නොත් ආයෙමත් පොඩ්ඩක් අර ගියස දෙව ගන්න පොඩික චුට්ටක් බලනවා. ඒක නම් මහ වෙලාවක් ගන්න ගන්නේ පොඩ්ඩක් බලනවා. සතිය මැද හෝම්වර්ක් කරන දවසෙත් අර
පන්තියේදී කරපු නැති හෝම්වර්ක් ටික කරනවා සහ මට අර තනියෙන් කරන්න බැරි වුණ තව ප්‍රශ්නයක් ඉතුරු වුණානේ මෙතන. ගෙදරදී ඇවිල්ලා එදා හවසවත් තනියෙන් කරන්න බැරි වුණ ප්‍රශ්නයක්. ඒකත් ආයෙ උත්සාහ කරනවා. ඉතින් සමහරක් වෙලාවට ප්‍රශ්න කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම ඒවාත් තිබිලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට 3-4 ගමනක් කරද්දී පුළුවන් වෙනවා. ওই විදිහට අර ඒ වගේ හරියට හැම ආකෘතියෙම ප්‍රශ්න තියෙන මොකක් හරි ඩියුට් එකක්. මොකද ඩියුට් කීපයක් හෝ ඕනම එකක්. මොකක් හරි එකක්. තිතරම කරලා තියෙන්න ඕන. මොනවත් අතපසු වීම නැතුව එතකොට අර හැම තියරීම ෂුවර් එකට කවර් වෙනවනේ. අන්න ඒ වගේ මොනවා හරි වැඩ ටිකක් හරියටම කරන එක. ඔය අරින්න මම නම් වෙන මොකුත් කළා නෑ. ඇත්තටම ඒ කියන්නේ පන්ති වල අර මෙහෙන් දෙන ප්‍රශ්න කරලා තියෙනවා. පාස් පේපර්ස් ටික හරියටම කරලා තියෙනවා. අර මේ වැඩේ අකණ්ඩව කරලා තියෙනවා. ඒතර මොන ගාණක්වත් මගේ අතින් ඒව මිස් වෙන්නේ නැහැ කිසිම ආකෘතියක ගාණක්. එහෙම ඉතින් ගොඩක් ඉතින් කාලයක් අකණ්ඩව වැඩ කරගෙන ගියපු එක තමයි තියෙන්නේ. ඊටු ටික අර නිවුස් වලට කියන ටික අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්තා. එදිනදා වැඩ එදිනදා කරපු ඒ ටික තියෙනවා. ඇත්තටම ඒ ටික නම් කරා මම. ඒ කියන්නේ ඔය කියපු ටික නම් කරා. ඒ කියන්නේ එදා හවස කොහොම වුණත් එදර එන්න කොහොම පරක්කු වුණත් කීයේ වුණත් මහන්සි වුණත් මොනවා වුණත් එදා කරපු වැඩ ටික අනිවාර්යෙන් එදා රිවයිස් කරන එක නම් කරාදි කරන්න. සහාර සතියෙමද හෝම්වර්ක් ටික කරන ඊළඟ සතියේ වන්දේර කලින් ඊළඟ ගිය සතියේ කරපු දේවල් ටික බලලා යන එක දැන් නම් මම හිතන්නේ ලංකාවේ ගොඩාක් ක්ලාසස් වල වීක්ලි රිවිව් වගේ වැඩ ක්‍රියාත්මක වෙනවා. ඒවා එහෙම තිබුණ දේවල් නෙමෙයි. ඒ මම දැනුවත් නම් තිබුණ දේවල් නෙමෙයි. අපි පන්ති යන කාලවල අර එම්ෙන් එහෙම වීක්ලි රිවිව් හෝ ඒ ආශ්‍රිත කිසිම දේවල් තිබුණේ නැහැ. ඔය වැඩේ ප්‍රධාන ප්‍රවාහයට ගොඩාක් මෙන්නේ අපි ඔය කරනව කරන්න පටන් ගන්න එකත් එක්ක. ඒතර වීක්ලි රිවිව් හරි මොකක් හරි විදිහකට මතක් කරනකොට නම් ගිය සතියේ ටික කොහොමත් පන්තියේදී මතක් වෙනවනේ. අපේ කාලේ පන්ති වලදී පන්තියට ගියාට පස්සේ ගෙලින්ම එදා පාඩම තමයි උගන්නන්න ගිය හතිය මොනවද උනේ කියලා එහෙම දන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් අර එකපාර බෑ. ඒ හින්දා කලින් දවසේ අනිවාර්යයෙන්ම කොහොම හරි ගිය හතිය ටික බලලා තමයි යන්නේ. ඒතර ඊළඟ දවසේ වැට්ටි කවුලම්ම නැතුව ෆ්ලෝ එකේ ගලාගෙන යනවා වැඩේ කෙරෙනවා.